හෙලෝ සුබ දවසක් අදත් මම් පොඩි මේ වීඩියෝ එකක් කරන්න හැ මේ යන්නේ ෆයිනන්ශල් ටිප්ස් ගැන මගේ යන සිරිසගේ ඔකලන් දැන්ට බල්ලරි ගොඩක් වීඩියෝස් ඒ වගේ ගැන මං කතා ගන්නවා අදත් ඒ වගේ එකක් ගැන කතා කරන්නතා යන්නේ ඔගලන් දන්නවා ලෝ ෆෙටරක්ෂන් ගැන හල ඇති මං හිතනවා ගොඩක්යි දන්නවා ඇති ඒකයිමන් දන්නවා කියලා කිව්වේ කයි දන්න ඇති ලෝ ෆෙටරක්ෂන් අර අපි දේවල්වලට සමාදේවල් ඇක්ට්‍රැක් කරන්නේ අපි එකට දෙන කොහොම දෙකන අපිකට දෙන ටෙන්ෂන් එකන්න අපිකට සලකන විදිහන්න තම අපිට අනි පැත්තට පොසිටිවරි නිගටව දේවල් ලැබෙන්නේ සල්ලිවලදිත් එහෙමයි අපි සල්ලිවලට සමලාට ගරු කරන්නේ ගරු කරන විදිිය අනුව තමා සල්ලි අපිට ලැබෙන්නේ අපි ඔක්කොම දන්න ෆයිනශල් ක්‍රයිසිස් යනවා ලෝක හැමතනම් ප්‍රශ්න තියනවා ඉස්ටිල් අපි අපේ පැත්තිං සල්ලිවලට ගෞරව ගන්නවන මුදල්වලට ගෞරව ගන්නවන මුදල් අපිට ලැබෙන විදි මාර්ග ආදායම් මාර්ග ඒව නවතින්නේ those will never stop you will always get some money in your hand at least some money in your bank account or bank pocket or even at your home in a safe කොයි හරි සේෆ් එක හරි කොයි හරි තියෙනවා ඔයගලන්ට ඒ සල්ලි හොයා මේ කීයක් හරි ඉතුරු වෙනවා මට ඒක වෙලා තිනවා සමහරවිට අතේ පිටියන්නේ නැතිකොට කොහෙන් හරි මගේ ගෙදර අල්මාරි ලාච්චුවේ රුපියල් මේ 200-300ක් විතර හොයාගන්නවට පුළුවන් වෙනවා හදිසියට දෙයක් ගෙදරට ඕන දෙයක් ගන්න මොකද මේ සමහර දේවල් තියෙනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අපි සල්ලිවලට ගරු කරන විදිය සල්ලිවලට ට්‍රීට් කරන විදිය අනුව තමයි ඒක වෙන්නේ මම පොඩි එක්සැම්පල් එකක් කියන්නම් සමහර අය මෙන්න මේ වගේ මිරිකලා තමයි සල්ලි දාගන්නේ පර්ස් එකේ රයිට් එහෙම කරන්න එපා සල්ලි මිනිවලට අපි මෙහෙම මිරිකලා මෙන්න මේ විදිහට පොඩි කරලා පර්ස් වල දාගෙන ගියාම සල්ලිවලට අපි කියන්නේ අපි ගෞරව කරන්නේ නැහැ කියන එක අපි පෙන්නන්නේ අපිට සීන සල්ලිවල කිසිම වටිනාකමක් නැහැ වගේ පෙන්නන්නේ රයිට් අපි එහෙම කරන්න හොඳ නැහැ අපි හැම වෙලාවෙම ඒක ලස්සන්ට නෝට්ටු අන ලස්සන්ට දිගාරලා ඒක ලස්සන්ට දාගෙන නෝට්ටු ටික ලස්සන්ට දාන් උන තේරෙනවා ඉතින් මං කියන එක ඒක ලස්සන්ට දාලා ලස්සන්ට පර්ස් එකේ තියා ගන්න ඕනේ නෝට් එහෙම නෝට්ස් ටික දා තිබ්බම ඔයගොල්ලන්ට ලේසිත් එක්ක හදිසියට කීයක් හරි ගෙවන්න ඕන නම් එහෙම හොය ඉන්න ඕනේ නැහැ පර්ස් එක ඇද ලස්සන්ට රුපියල් 100 හරි 200 හරි ලොකු ගාණක් හරි 5000 කුලයක් හරි ඕන කොලයක් 1000 කුලයක් හරි අරගෙන ලස්සන්ට දෙන්න පුළුවන් මේ ඔයා මොන හරි ගනුදෙනුවක් කරනකොට අර වගේ පොඩි කරලා දැම්මහම පර්ස් එක ඇතුලේ මිරිකලා දැම්මහම කිසිම සල්ලි වලට කිසිම ගෞරවයක් නැති එක්කෙනෙක් කියලා තමයි මිනිසුන්ට හිතෙන්නේ මිනිසුන්ට තියා අර විශ්වයේ උගලන්ට බලපෑම දන්නවන්න ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එකකින් තේරෙන්නේ ඒකම තමයි එතකොට උගලන්ට සල්ලි ලැබෙන මාර්ග නිකම්ම නැති වෙනවා ඕක උගලන් දන්නේ නැහැ ඒක වෙනවා ඒක විශ්වයෙන්ම වෙන දෙයක් ඒකින්ද හැමලෑම සල්ලි වලට ගරු කරන්න මුදල් ඔයගලන්ට ලැබෙනකොට කීයක් හරි සල්ලි කීයක් හරි